ආරක්ෂක සංවිධානයේ ලේකම් වශයෙන් කටයුතු කරනවා. දැන් මේ ස්ථානයේදී අපේ සභාපතිතුමත් අපේ මිටිහිත කතා කරපු අපේ උගත් බුද්ධිමත් මහත්මයාත් මේ සම්පූර්ණයෙන්ම මේ හෙළේ සම්බන්ධව හෙළේ තියෙන මේ සිංහල දේශයේ තියෙන අනන්‍යතාවය කරන්න කරුණු කාරණා කිව්වා. මම මේ අවස්ථාවේදී උණපූර්ණයක් හැටියට මේ සංවිධාන පහක එකමුතුවක් තමයි අද මෙතන රැස් වෙලා ඉන්නේ. මම නියෝජනය කරනවා නිර්මාතෘ වශයෙන් සිව්දස හෙළජන සූර්යපුත්‍ර පදනම මානව සංහතියේ දියුණුව උදෙසා නනනුව ඇති දරු පරපුරක් බිහි කරමු කියන සංකල්පය යටතේ සංවිධානය. අද අපිට ප්‍රධාන වශයෙන්ම බලපානවා මේ කියන කාරණා ජනගත කරන්න ග්‍රාමීය මට්ටමට අපි යම්කිසි දැනුවත්භාවයක් ඇති කරන්න. අපි මේ සටන ගෙනියනකොට අපිට බන්දේසියක තියලා දෙන්න කවුරුවත් කැමති වෙන්නේ නැහැ. අපි සටන් කරලා ගත්ත යමක් නැත්තම් ඒකේ වටිනාකමකුත් තියෙනවා. මේ අවස්ථාවේදී අපේ රුවන් මහත්තයා මතු කරපු කරුණුත් මම දැන් මේ මතු කරන කරුණුත් අපි ජනගත කරන සංවිධානයක් අපි ඉදිරියේදී නිර්මාණය කරනවා. අපිට තියෙනවා අපේ රට තුල වෙස්ට්මිනිස්ටර් දේශපාලන ක්‍රමය යටතේ ග්‍රාම සේවා අසම් 14020ක් එයිනුත් සමහරක් ඒවා අනුබද්ධ වෙලා බද්ධ වෙලා තියෙන ඒවා මේ හැම එකකම අපි මේ සකස් කරපු මේ ලියුම ජනගත කරනවා. ඒක අපි ඉදිරියේදී කරනවා මේකට ලැබෙන ප්‍රතිචාර අනුව. අපිට තියෙන ගොඩක් කරුණු කාරණා මේ ගැන කටයුතු කරන්න. කලබල වෙන්නේ නැහැ, කලබල නොවෙන්නෙත් නැහැ. හරි? කළ දේ මනා ලෙස කිරීම තමයි අපේ කාර්යභාරය. හරි? අර අපේ ජනවාර කියමනක් තියෙනවා නිමා කරුණු මිස තමා අත ඇති වැඩ අමාවට කරුණු මට උමනා නැත කියලා. අපේ ජාතික සංවර්ධනය වෙනුවෙන් අපේ මුතුන් මිත්තන් අපිට දීලා තියෙන අවවාද. ඒ වගේම තමයි කරනවා නම් කරපන් හරියට නැත්තම් ඵලයන් අහකට. අපි අද මෙතන එක්කහු වුණේ මේ සංවිධාන එකමුතුව සභාපතිතුමත් මාගේ යටතේ ලේකම් දුරයත් අපේ තව සංවිධානත් එකමුතුව මේ කරුණු කාරණා හරි හැටි තෝරා බේරාගෙන නීතියානුකූලව බුද්ධිමත්ව ප්‍රඥාවන්තව ගමනක් අපේ ජාතිය වෙනුවෙන් අපේ අනන්‍යතාවය ඉදිරියේදී හොබවන අපේ දරු පරපුර වෙනුවෙන් ගෙනියන්න. ඒ තමයි අපේ අදිෂ්ඨානය. එතෙන්දී මම මතක් කරන්න ඕන අපේ අභිලේඛන ඉතිහාසයේ තියෙන අවුරුදු 5000කට එහා. එතකොට පුරාවිද්‍යා ඉතිහාසයේ තියෙන අවුරුදු ලක්ෂ ගණන්. අපි ඒවා පරිශීලනය කරලා තමයි මෙතෙන්ට ආවේ නිකන් ආවේ නෑ. මූලාශ්‍ර, ජනශ්‍රුති, ජනප්‍රවාද ඒව ඔක්කොම මෙතන තියෙනවා. ඒවා කිසි කෙනෙකුට නෑ කියන්න බෑ. මේ භූතටිය ඛණ්ඩණය වෙන්න ඉස්සෙල්ලා එකක් හැටියට ගත්තොත් එහෙම මහානේරුවෙන් ව්‍යාප්ත වුණු සබරගමු ජනාවාස ක්‍රමේ ගත්තාම මේ ලතින් ඇමරිකානු රටවල් ඕස්ට්‍රේලියාව ඉතින් ගියාම චීනය මේ සියලු ස්ථාන වලට මේක බෙදිලා යනවා. පසු කාලීනව භූෂි විෂමතා ලක්ෂණ අනුව නොයෙකුත් මේ විධාරණය වීම සම්බන්ධයෙන් වෙච්ච වෙනස් වීම තමයි මෙතන තියෙන්නේ. නමුත් මුළු ලෝකෙටම ශිෂ්ටාචාරය බෙදපු අපේ හෙළ ජාතිය මකන්න අපේ මේ සිංහල ලේ තියෙනකන් කිසි කෙනෙකුට අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක මේ ස්ථානයේ සපත කළා කියනවා. ඒක තමයි ඇත්ත. ඉතින් අපි කියනවා ගොඩක් දුරට අපේ කරුණු කාරණා අපි හැම දෙයක්ම මෙතන දිගහරින්න කැමති නෑ. අපි එකින් එක අපි ඉදිරියට ඔබතුමාලට දැනුම් දෙනවා. අපි මොකද්ද කරන්නේ, මොකද්ද වෙන්නේ, මොකද්ද යුත්තේ කියන එක. නිසා අපි සැකවින් කියනවා අපේ ජාතියට අපේ සෝමහාමුදුරු මේ හෙට අනිද්දා අපි සමරනවා. අපි මේ විදිහට නැගිටවපු හර්ෂචන්ද්‍ර විජේතුංග මහත්තයා අපි සිහිපත් කරනවා. ඒ වගේ අපේ
වියතුන් අපේ බුද්ධිමතුන් අපේ ප්‍රඥාවන්තයින් අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම ජාතියේ මුරු දේවතාවුන් වහන්සේලා අපි මේ වෙලාවේ සීවත් කරනවා. ඒ මොකද ජාතියේ මුරු දේවතාවුන් වහන්සේලා බැහැ දැකලා ආරම්භ කරපු ගමනක් තමයි මේක. අපි නිකම්ම නිකන් මෙතන ඇවිල්ලා වාඩි වුණේ නැහැ. අපිට ශක්තිය දෙන සෞශීල්‍යාදී අමිත ගුණගණාංගයෙන් උපලක්ෂිත වූ පින්වත් ස්වාමින් වහන්සේලා පිරිසක් ඉන්නවා. තාන්න මාන්න වලට බාහිර බලවේග වලට යටත් වෙන්නේ නැති උජුපටිපන්න ගුණයේ තියෙන න්‍යායපටිපන්න ගුණයේ තියෙන සාමීචිපටිපන්න ගුණයේ තියෙන උතුම් පින්වත් ස්වාමින් වහන්සේලා අපි සමග ඉන්නවා. ජාතියේ මුරු දේවතාවුන් වහන්සේලා සිටිනතුරු අපේ ජාතිය අපි රකින්නවා. මොකද එතුමන් වහන්සේලා අපිට ගුරුහරුකම් දෙනවා, මඟ පෙන්නනවා, අපි එතන ඉන්නවා. ඒ වගේම තමයි අපේ මුතුන් මිත්තෝ බලිතරු රාවණ, ඔක්තාක, මනුරාජ වංශය මේවා අපේ රටේ තීච්ච දේවල්. මේවා ගෙනිල්ල තැන් තැන් වල ජනිත කරලා තියෙනවා. මේවා මේ තියුණා කියලා. නෑ ඒවා මෙහෙ තිබුණා. මේ තීන දේවල් අපි පෙන්නනවා මිනිස්සුන්ට. ඇත්ත පෙන්නනවා. මේවා මොන දේ වුණත් මතක් කරන්න ඕන අධිරාජ්‍යවාදීන් පොත්පත්වල ලියලා තියෙනවා. රොබර්ට් නොක්ස් ලියලා තියෙනවා. හරිද? අන්තිමට මේ අපේ රට පූරගෙන කන්න මංකොල්ල කන්න හදපු සංවිධාන මේ රටට ගෙනල්ලා ඉඩම් දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ දෙක තමයි අපේ රට මංකොල්ල කන්න සුද්ධ හදාගත්තේ. හරි? මේවා තමයි හදාගත්තේ. සංස්කෘතිය වෙනස් කරන්න මේවා හදාගත්තේ. ඇලෙක්සැන්ඩර් කනින්හෑම්ලා පියුරලා මොන මේවා කරේ? හරි? මේවට විරුද්ධව කවුරුත් හණක් නගන්නේ නැත්තේ අනේ මන් දන්නේ නැහැ මේ මිනිස්සුන්ට දහසින් බඳි පිළි හම්බ වෙනවද එහෙම නැත්නම් තාන්න මාන්න හම්බ වෙනවද? මෙතන ඉන්න කිසි කෙනෙක් තාන්න මාන්න වලට සල්ලි වලට ගන්න බැරි අය. පස් පවි වැලගෙච්ච අය. එක අරමුණක ඉන්න අය. මේ අයට ජීවිතය නැත්තම් මරණය මිසක් වෙන දෙයක් නැහැ. ජාතිය ජීවිතය ඒ දෙක තියෙනවා. මේ දෙරණට ශක්තිය දෙන්න ආපු අය කවදාවත් මේ දෙරණ පාවා දෙන්නේ නැහැ. ජීවිතය ගියත් පස්පව් දස කුසල් කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. තමන්ගේ ජාතිය පාවා දීලා බඩ වඩා ගන්නේ නැහැ කියන එක මම සපත කරලා කියමින් ඔබතුමාලා මේක සියලු ජාතීන්ට ගරු කරගෙන යන මේ බෞද්ධ සමාජය, මේ හෙළ සමාජය ජනිත කරන්න ශක්තිය ධෛර්යය මේ සමාජයෙන් අපිට ලැබෙයි කියලා අපි හිතනවා. ඉදිරියේදී මේ කියපු කාරණා ටික ඉස්මතු කරලා අපි මේ මහ පොළොවේ ස්ථාපිත කරන්න, නීතියක් බවට පරිවර්තනය කරන්න ලැබෙයි කියලා විශ්වාසය කරමින් සිංහල ආරක්ෂණ සංවිධානයේ ලේකම්වරයා වශයෙන් මම මේ ස්ථානයේ සපත කරමින් මේ ස්ථානයේ නිහඬ වෙනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට.